සාධාරණ මුදලට ඔබගේ සියලුම ගුරුකම් කටයුතු විශ්වාසවන්තව කර දෙන ජේම්ස් ගුරුතුමා ඔබගේ සියලුම ගැටලුවලට පිළියම් මා සතුව ඇත. ඔබගේ ගැටලුවලට නිසක විසඳුමක් ලබා ගැනීමට දැන්ම මා අමතන්න. ජේම්ස් ගුරුතුමා 076 17 76 708 හෝ 070 35 70 555. සාධාරණ මුදලට ඔබගේ සියලුම ගුරුකම් කටයුතු විශ්වාසවන්තව කර දෙන ජේම්ස් ගුරුතුමා. සුබ දවසක් වේවා කියලා ඔයාලව අදත් ආදරෙන් පිළිගන්නවා ආශිර්වාද YouTube නාලිකාවට. ඉතින් පෙරේදා සහ ඊයේ දිනේ අප ලබා දුන් ඊටමත් බලගත් මන්ත්‍ර තුලින් මෙතෙක් මන්ත්‍ර වලින් ප්‍රතිඵල ලබා නොගත් ඊටමත් විශාල ප්‍රමාණයක් ඊටමත් සාර්ථක ප්‍රතිඵල ලබාගෙන තියෙනවා. ඇත්තටම අපිට ඒක විශාල සතුටක්. ඒ වගේම ප්‍රතිඵල ලබාගත් ඔවුන්ගේ සාර්ථක වීමේ අදහස එම වීඩියෝ පහලින් කමෙන්ට් කරලා තිබුණා. ඉතින් ඔබට දැන් තිරේ දිස් වෙන්නේ අන්න ඒ මන්ත්‍ර. ඉතින් මේ මන්ත්‍රය ශ්‍රවණය කරලා ඔබට පුළුවන් අවසානයේදී ඒ මන්ත්‍ර ශ්‍රවණය කරලා ඔබගේ ආදර ගැටලු ඊටමත්ම ඉක්මනින් විසඳා ගන්න. ඉතින් අද අපි ඔබට ලබා දෙන්නේ තවත් එක් අතිවිශේෂ ගණපති ඊටමත්ම බලගත් වශී මන්ත්‍රයක්. ඉතින් හැමදාමත් කියනවා වගේම මම අදත් කියනවා මම කියන මේ කරුණු හොඳින් අහන්න. ඒ කියූ ලෙසටම ඒවා පිළිපදින්න. ඔබගේ බලාපොරොත්තු සඵල වෙනවාමයි. ඉතින් මේ මන්ත්‍රය අහන්න කලින් ඔයා මුලින්ම නිස්කලංක පරිසරයකට යන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට කිසිම බාධාවක් වෙන්නට බෑ මේ මන්ත්‍රය ශ්‍රවණය කිරීමේදී. ඉතින් මේ මන්ත්‍රය මගින් ඔයාට ඔයා සහකරුගේ හෝ සහකාරියගේ ආදරය වැඩි කරගන්නට ඔයාට පුළුවන් වෙනවා. තමන්ගේ ආදරයට පමණක් අවනත කරගන්නට, අලුත් ආදරයක් ලබා ගන්නට, ආදරණීය බව වැඩි කරගන්නට, විවාහ ජීවිතයේ ප්‍රීතිය වැඩි කරගන්නට, දෙදෙනා අතර ශක්තිමත් බැඳීමකට නොබිතිය හැකි බැඳීමක් හැම විටම ඔබ වෙනුවෙන් සිටීමට, හැමදාම ඔයාට වැඩියෙන් ආදරය ලබන්නට වැනි ඕනෑම ආදරයක් ආකර්ෂණය කර ගැනීමට මේ මන්ත්‍රය මගින් පුළුවන්. මේ මන්ත්‍රය මගින් ආදරය නිසා ඇතිවන දුක් කරදර නැති කරගන්නටත්, හිතේ තියෙන සතුට සැනසීම ඇති කරගන්නටත් අනිවාර්යෙන්ම පුළුවන්. ඉතින් අද ගණ දෙවියන්ගේ පිහිට ලැබෙන විශ්වයේ ඉතාමත් බලගත් දිනයක්. මේ මන්ත්‍රය ශ්‍රවණය කරද්දී ඔයා හොඳින් දෙනෙත් වසා ගන්න. දෙනෙත් වසාගෙන මා මේ කියන දෙය හොඳින් ශ්‍රවණය කරන්න. මේ සවන් දීමට ඉයර්ෆෝන් හෝ හෙඩ්ෆෝන්ස් භාවිතා කරනවා නම් මේ වඩාත් ප්‍රතිඵලදායකයි. මොකද ඔබට කරදරකාරී කිසිම ශබ්දයක් ඔබට නොඇසිය යුතුයි. මේ වශී මන්ත්‍රය ශ්‍රවණය කිරීමට පෙර හොඳින් වතුර වීදුරුවක් බොන්න. ඒ වගේම විවේකීව සතුටින් මෙම මන්ත්‍රයට සවන් දෙන්න. සවන් දෙන විට නින්ද ගියාට කමක් නැහැ. විවේකීව නින්දෙන් අහන්න පටන් ගන්න. ඒ වගේම ඔබ මා කියූ ලෙසටම දැන් හොඳින් දැස් වසා ගන්න. මේ ආකාරයටම හිතින් ගණ දෙවියන්ට කියා සිටින්න. පින්වත් ගණ දෙවියනි, මාගේ ආදරය ලබා දීමට සහ ලබා ගැනීමට හැකිවීම ගැන මම ගණ දෙවියන්ට ස්තුතිවන්ත වෙමි. මම සෑමදාම ඔබ වහන්සේව නමස්කාර කරමි. මම මේ මුළු විශ්වයටම ස්තුතිවන්ත වෙමි. මේ ආකාරයෙන් මට පිහිට වුණාසේ මේ ආදරය විකටම පවත්වා ගැනීමට මාහට ශක්තිය, ධෛර්යය, වාසනාව දෙනු වෙනවි. දැන් මම ආදරේ ආශ්චර්ය අත්විඳීමට සූදානම්. මාගේ ආදරය මා වෙත පැමිණේ. අපි එක්වීම සෑම කෙනෙකුටම බැබලෙන ආලෝකයක්. ඒකට අපි එකිනෙකාට ආදරය කරමින් විනෝදව ඉතාමත් ලස්සනව කාලය ගත කරමි. අපි එකට ජීවත් වන්නේ අපගේ ආත්මය හා විශ්වය සමගයි. මෙසේ පවසා ගෞරවාන්විතව ගණ දෙවියන්ට
පින් අනුමෝදන් කරන්න. ස්තුතිවන්ත වෙන්න. තවත් විශේෂ දෙයක් මම කියන්නට ඕනේ. ඔයා ආදරෙන් පැරදිලා එහෙම නැත්නම් ආදර සම්බන්ධතාවයෙන් නැති වෙලා ඉන්න කෙනෙක් නම් ඔයා සහ ඔයා ආදරය කරන පුද්ගලයා කලින් ඔයාට කෝල් මැසේජ් ලබා දුන් වෙලාවක් ඇති. ඒ වෙලාවට ඒ කියන්නේ ඒ පොදු වෙලාවක් ඇති. රාත්‍රී කාලේ රෑ 8:10 වගේ කාලයක් ඔබට මතක ඇති. ඒ වෙලාවට මෙය ශ්‍රවණය කරන්නට පටන් ගන්න. එය වඩාත් ප්‍රතිඵලදායකයි. මේ මන්ත්‍රවල සාර්ථකත්වය රඳා පවතින්නේ විශ්වාසය සහ භක්තිය මතයි. ඒ වගේම ධනාත්මක ආකල්ප සහ සතුට හැඟීම් මතයි. කිසිම වෙලාවක මේ මන්ත්‍රය මට වැඩ කරයිද කියන දෙගිඩියාවෙන් ඉන්න එපා. මේ මන්ත්‍රය අහද්දී ඔයා ඔයාගේ මනස හදාගන්නට ඕනේ. මේ මන්ත්‍රය වැඩ කරයිද කියන එක නෙමේ. මේ මන්ත්‍රයෙන් මාගේ බලාපොරොත්තුව ඉටු වුණා කියන ඒ හැඟීම මත ඔබගේ මනස හදාගන්න. ඔයා ගොඩක් දුකින් ඉන්න කෙනෙක් නම් ඒ වගේම හිත කලබලෙන් ඉන්න කෙනෙක් නම් මේ මන්ත්‍රය දැන් අහන්න යන්නට එපා. ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ හිත තැන්පත් කරගන්න එකයි. හොඳ හුස්මක් ගන්න. දෙනෙත් වසා ගන්න. හොඳට 3 වතාවක් ආශ්වාස ප්‍රාශ්වාස සිදු කරන්න. දැන් එහෙමින් ඔබේ දැස් විවර කරන්න. හිතින් මවා ගන්න. ඔයා සහ ඔයා ආදරය කරන කෙනා කොතරම් සතුටින් කාලය ගත කරනවාද? එයා ඔයාට ලැබුණොත් කොතරම් සතුටු හිතේවිද? ඒ සතුට මනසින් භුක්ති විඳින්න. කිසිම දුක් සහිත සිතුවිල්ලක් මේ අවස්ථාවේදී ඔබ හිතන්නට යන්න එපා. සමහර අයගේ දෙවියන් පිළිබඳව හිත්වල පවතින අධික විශ්වාසය, ඒ වගේම සමහර අයගේ හිත්වල පවතින අධික ආදරය, කැමැත්තේ ස්වභාවය අනුව දෙදෙනා අතර පවතින හෝ පැවතුණු සබඳතාවයේ ගැඹුර අනුව ආදරයේ ගැඹුර මත මේ මන්ත්‍රය සාර්ථක වීමේ සම්භාවිතාවය සුළු සුළු වශයෙන් වෙනස් වෙන්නට පුළුවන්. සාර්ථක වීමේ කාලය අඩු වැඩි වෙන්නත් පුළුවන්. ඒ නිසා බොහොම ඉවසීමෙන් සතුටින් මේ මන්ත්‍රය ශ්‍රවණය කරන්නට ඕනේ. දැන් හරියයිද? හෙට හරියයිද? තාම හරි ගියේ නෑනේ වගේ ඍණාත්මක අදහස් ඔයාට එන්නට බෑ. මොකද ඔයා ධනාත්මක සිතින් ඔයාගේ ආදරය ලැබුණා කියලා ගණදෙවියන්ට පැවසීමෙන් තමයි ගණදෙවියන්ගේ ආශිර්වාදය සහ විශ්වයේ ආශිර්වාදය ලැබිලා ඔයාගේ සහකරුට හෝ සහකාරියට එම පණිවිඩය දැනෙන්නට ගන්නේ. ඉතින් ඍණාත්මක ආකල්ප ඔයාගේ හිතේ පැවතුනොත් එම අභිප්‍රාය ඉෂ්ට කරගන්නට හැකියාවක් නැති වෙනවා. මේ දේවල් සාර්ථක වෙන්නේ නැහැ වගේ සිතුවිලි තදින් හිතට වැදිලා තිබුණොත් ගණදෙවියන්ගේ ආශිර්වාදය, විශ්වයේ ආශිර්වාදය ඔයාට නොලැබී යන්නට පුළුවන්. ඒක නිසා කිසිම සැකයක් තියාගන්නට නැතුව හිතේ විශ්වාසයෙන් සහ භක්තියෙන් මෙය ශ්‍රවණය කරන්න. ඔබට ගණදෙවියන්ගේ පීඨ ආරක්ෂාව ඇල්ම බැල්ම නොමදව ලැබේවා. මම කියූ දේවල් හොඳින් මතක තබා ගන්න. ඒ අයුරින්ම සිදු කරන්න. හිත එක්තැන් කරගෙන හිත සංසුන්ව තියාගන්න. අද දවසට විතරක් නෙමේ ඔබට මේ ජීවිතයේදී ලබා දුන් සියලුම දේවල් වලට ස්තුතිවන්ත වෙන්න. ඔබට රුපියලක් ලැබුණත් ස්තුතිවන්ත වෙන්න ගන්න. නිකම්ම ගණදෙවියන්ගේ ආශිර්වාදය, විශ්වයේ ආශිර්වාදය, 33 කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය ඔබට ලැබී ඔබගේ ජීවිතය දිනෙන් දින සාර්ථක වන අයුරු ඔයාටම දැක ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒක ස්ථිරයි. ඔබගේ සියලුම ප්‍රාර්ථනා ඉටු වේවා. एकदन्ताय विद्महे वक्रतुण्डाय धीमहि तन्नो दन्ती प्रचोदयात्। एकदन्ताय विद्महे
वक्रतुण्डाय धीमहि तन्नो दन्ति प्रचोदयात्। ॐ एकदन्ताय विद्महे वक्रतुण्डाय धीमहि तन्नो दन्ति प्रचोदयात्। ॐ एकदन्ताय विद्महे वक्रतुण्डाय धीमहि तन्नो दन्ति प्रचोदयात्। ॐ एकदन्ताय विद्महे वक्रतुण्डाय धीमहि तन्नो दन्ति प्रचोदयात्। ॐ एकदन्ताय विद्महे वक्रतुण्डाय धीमहि तन्नो दन्ति प्रचोदयात्। ॐ एकदन्ताय विद्महे वक्रतुण्डाय धीमहि तन्नो दन्ति प्रचोदयात्। ॐ एकदन्ताय विद्महे वक्रतुण्डाय धीमहि तन्नो दन्ति प्रचोदयात्। ॐ एकदन्ताय विद्महे वक्रतुण्डाय धीमहि तन्नो दन्ति प्रचोदयात्। ॐ एकदन्ताय विद्महे वक्रतुण्डाय धीमहि तन्नो दन्ति प्रचोदयात्। ॐ एकदन्ताय विद्महे वक्रतुण्डाय धीमहि तन्नो दन्ति प्रचोदयात्। ॐ एकदन्ताय विद्महे वक्रतुण्डाय धीमहि तन्नो दन्ति प्रचोदयात्। ॐ एकदन्ताय विद्महे वक्रतुण्डाय धीमहि तन्नो दन्ति प्रचोदयात्। ॐ एकदन्ताय विद्महे वक्रतुण्डाय धीमहि तन्नो दन्ति प्रचोदयात्। ॐ एकदन्ताय विद्महे वक्रतुण्डाय धीमहि तन्नो दन्ति प्रचोदयात्। ॐ एकदन्ताय विद्महे वक्रतुण्डाय धीमहि तन्नो दन्ति प्रचोदयात्। ॐ एकदन्ताय विद्महे वक्रतुण्डाय धीमहि तन्नो दन्ति प्रचोदयात्। ॐ
वक्रतुण्डाय धीमहि तन्नो दन्ति प्रचोदयात्। ॐ एकदन्ताय विद्महे 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 वक्रतुण्डाय
वक्रतुण्डाय धीमहि तन्नो दन्ति प्रचोदयात् एकदन्ताय विद्महे वक्रतुण्डाय धीमहि तन्नो दन्ति प्रचोदयात् एकदन्ताय विद्महे वक्रतुण्डाय